පාරම්පරික වෛද්‍යවරුන් තමන්ගේ ශාස්ත්‍රය හැදෑරුවෙත් රැකගත්තෙත් කටපාඩම් කරලා මතක තබා ගැනීමෙන්. තමන්ගේ වෛද්‍ය කර්මයට අදාළ බෙහෙත් පන්තිය, ඒවායේ ප්‍රමාණ සහ භාවිතා කළ යුතු ආකාරයත් භාවිතා කළ යුත්තේ කුමකටද යන්නත් පිළිබඳව දක්වා තිබුණේ කාව්‍යමය ස්වරූපයෙන්. නමුත් මේ කවි හැමෝටම භාවිතයට ගැනීමට නම් හැකියාවක් තිබුණේ නැහැ. මේ වැඩිපුරම තිබුණේ ප්‍රහේලිකා ස්වරූපයෙන්. ඉතින් මේ කවි හඳුන්වා දුන්නේ වෙද ගැට යන නමින්. එහෙනම් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු වෙද ගැට ගැන. වරාදොලේ වෙද ගෙදර පරපුරෙන් පැවතෙන හෙළ වෙදකමේ මහිමය. ගැටයක් කියන්නේ පහසුවෙන් විසඳිය නොහැකි, තේරුම් ගැනීමට අපහසු ලෙස නිර්මාණය වූ දෙයක්. වෙද ගැටයක් කියලා කියන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයේ අනන්‍යතාවයේ එක් අංගයක් කියලා කියන්න පුළුවන්. වට්ටෝරු වෙදකම සමග බැඳුණු විවිධ රෝගවලට අදාළ ඖෂධ පන්තිය සහ ඒ පිළියෙල කර භාවිතා කළ යුතු ආකාරය ඇතුළත් කාව්‍යමය නිර්මාණයක් තමයි වෙද ගැටයක් කියන්නේ. මේ සම්බන්ධ දැනුමක් නැති අයෙකුට මේ වෙද ගැට කියවලා තේරුම් ගන්න අමාරුයි. තමන්ගේ පරම්පරාවට අයත් වුණු මේ ශාස්ත්‍රය ආරක්ෂා කරගන්න තමයි මේ වගේ සංකීර්ණ ක්‍රමයකට මේ වට්ටෝරු ඉදිරිපත් කරලා තියෙන්නේ. අනිත් දේ තමයි කාව්‍යමය ස්වරූපයෙන් කියනකොට ඒක පරිශීලනය කරන්න තියෙන ආශාව සහ ඒ මගින් පාඩම් කරලා මතක තබා ගැනීමට තියෙන පහසුව. හාස්‍ය උපහාසය පිරුණු මේ වෙද ගැට යම් අවස්ථාවක අසම්බදයක් කියවෙන දෙයක් විදිහට වුණත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. සුරතින් පිය යුරු පත්මිරි කන්නේ මානවඩුගේ සුංකර පන්නේ රුසියුසලවමින් කකාර වන්නේ තැල්මට ගාපන් සුවගෙන දෙන්නේ. තැල්මක් ඇති වුණාම කරන්න පුළුවන් ප්‍රතිකාරයක් තමයි මේ කවියෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් බැලුව බැල්මට මේකේ තියෙන බෙහෙත් ගැන අවබෝධයක් ගන්න සීරුයි. අනිත් දේ තමයි කලින් කිව්වා වගේ මේක අසභ්‍ය දෙයක්ද කියලා හිතෙන්න පුළුවන්. මේ කවියේ පියවුරුපත් කියලා හඳුන්වලා තියෙන්නේ අත්තන කොළ ගැන. මානවඩුගේ ගේ කියලා තියෙන්නේ රංකුඹල් මැටිවල. රුසියුස කියන්නේ දෙහි ඉස්ම වලට. එහෙනම් අත්තන කොළයුස අරගෙන රංකුමල් මැටි සමග මිශ්‍ර කරලා දෙහි ඉස්මෙන් පකාරවලා තැල්ම තියෙන තැන ගාන්න කියලා තමයි මේකෙන් කියවෙන්නේ. මේ වගේ වෙදගැට ගොඩක් වෙලාවට තමන්ගේ පරම්පරාවට විතරක් ආවේනික වෙන විදිහට තමයි ලියවිලා තියෙන්නේ. තම පරම්පරාවේ ශාස්ත්‍රය ආරක්ෂා කරගන්නත්, කියවන්නාට ආශාවක් ඇති වෙන්නත්, මතකයේ තබා ගැනීමේ පහසුවක් සහ පරම්පරාවෙන් පිට නොයාමටත් ආදී කරුණු සලකලා තමයි මේ වෙදගැට ලියලා තියෙන්නේ. දේශයේ සිටින සුද්දන්ගේ මාළු ගන්නු, මෙරට සිටින වඳ ගෑණිගේ කැවුතු ගන්නු, උඳුවප් මහේගේ දොරකඩ මල්ල ගන්නු, නුවණ ඇති අයගේ මල් කොන කපා ගන්නු. මේ කවියේ මුල් පදයෙන් කියන්නේ සුදුලූණු ගැන. දෙවන පදයෙන් කියවෙන්නේ වද කහ ගැන. තුන්වෙනි පදයේ නමුඟුරු ගැනත් අවසාන පදයෙන් මීපැණි ගැනත් තමයි කියවෙන්නේ. කවියේ සම්පූර්ණ අර්ථය ගත්තොත් සුදුලූණු, වද කහ, අමුඟුරු සමවගෙන කොටාගෙන මීපැණි තමා දීමෙන් බඩේ අමාරු සුව වෙන බව තමයි කියලා තියෙන්නේ. මේ වෙදකට නිර්මාණයේදී යම් යම් වර්ගීකරණයන්ට බෙදා වෙන් කරලා තියෙනවා. එක් වර්ගීකරණයක් තමයි ගැමි වහරේ භාවිතා වන වචන. මගුලේ යන අය කියන්නේ මගුල් කරන. නැකත් කියන අය බුලත්. යම් තැනක නිමිති වලටත් ඒ විදිහට කියලා තියෙනවා. උණු අඹු, උණු වතුර. කටකාරි, කටුවැල් බටු. කුස්සිය සිවුර. කහ. ගුංජා, ඔලින්ද. ගැට කහ, වෙනිවැල් ගැට. වඳ ගෑණි, වඳ කහ. වඳ ගෑණිගේ කෙස්, වඳ කහ කොළ. කොල්ලෝ, කොල්ලන් කොළ. කනා, තිප්පිලි. අහස් පොකුණ. පොල්. විදරාලගේ මූම. පාවට්ටා ගස. කළු වෙතනගේ ඇටමද. සියඹලා ඇට. දිනිදා ගමට එලි කළ කොළ සොයපල්ලා, කුස්සිය සිවුර ගටමින් නිසි තලපල්ලා. මදගෙනි තබා බා අමුඩට තියපල්ලා, රුදුරු අරිදු සුද්දුවනව බලපල්ලා. වර්තමානයේ බහුලව පවතින රෝගයක් සහ එයට නිවසේදීම කළ හැකි ප්‍රතිකාරයක් තමයි මේකෙන් කියවෙන්නේ. පළමු පේලියෙන් කියන්නේ ගන් සූරිය කොළ ගැන.
දෙවෙනි පේලියෙන් කියවෙන්නේ කහ ගැන. එහෙනම් ගන්සූරිය කොළ කහ සමග කොටලා මදකින්නේ මලවාගෙන අමුඩට තියලා ඉඳගන්න කියලා තමයි මේකෙන් විස්තර කරන්නේ. මේ කවියේ අවසාන පේලියේ රුදුරු අරිදොස් කියලා කියන්නේ අර්ශස් රෝගය ගැන. එහෙනම් මේ වැදගැටෙන් කියන්නේ අර්ශස් රෝගයට කරන්න පුළුවන් ප්‍රතිකාරයක් ගැන. අපි බලමු තවත් වැදගැටයක් ගැන. ඉංචිත් සමග මල්ලිද ගැට කහරගෙන ගුංජාමුළු තුන් කලඳින් කිරාගෙන අටපත දිය දමා එක පතට සිඳගෙන සිතමදු යොදා බීවොත් යයි රදේ දැන. සාමාන්‍ය වුණත් කිසේ කැක්කුමක් ඇඟපතේ වේදනාවක් ඇති වුණොත් කරන්න පුළුවන් ප්‍රතිකාරයක් ගැන තමයි මේකෙන් කියලා තියෙන්නේ. වියලීගුරු, පොත්තමල්ලි, වෙනිවැල් ගැට, එළ ඔලිද මුල් කලන් 3 බැගින් කියන පත 8 එකට සිඳුවලා මීපැණි දමා උදේ හවස බොන්න කියලා තමයි මේකෙන් කියලා තියෙන්නේ. දේශීය වෙදකමේ එන වේදනානාශක පානයක් විදිහටත් මේක ගන්න පුළුවන්. වා පිත් සෙම් යන තුන්දොස් සමනය කරන්නත් පුළුවන් ඖෂධයක් තමයි මේ බෙහෙත් පට්ටෝරුව. වේදනානාශකයක සැලකුවත් මේවායේ විශේෂත්වය තමයි කිසිදු අතුරු ආබාධවලකින් තොර වීම. මකුලේ යන අය දැකලා කුඹුරේ මට කලල් කළා. වැස්සට පැල යට ඉඳලා නාග විසට නස්න කළා. දේශීය විස වෛද්‍ය කර්මයේ එන නාග විස නසන්න භාවිතා කළ නස්නයක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ. මකුල් කරඳ, කුඹුරු වැටමද, නරමුත්තෙන් නස්න කිරීමෙන් නාග විස නැති කරගන්න පුළුවන් බවයි මෙහි අදහස. විදරාලගේ මෝව මරා ඉසේ කෙස්ස උදුරාගෙන නාස බෙල්ල දෙකම කපා පිටේ හමත් උදුරාගෙන දෑත දෙපය ඇඟිලි කපා රිවි පුටයෙන් වේලාගෙන දෙපළමගෙන අටින් කිරා මීයෙන් දෙව කාස නසන. විදරාලගේ මෝව කියලා අදහස් කරන්නේ පාවට්ට ගසට. නාස, බෙල්ල, පිටේ හම, දෑත දෙපය කියන්නේ පංචාංගය කියන අදහසට. රිවි පුටෙන් වේලනවා කියන්නේ ඉරාවුවෙන් වේල ගන්න එක. එහෙනම් මේක තේරුම වෙන්නේ පාවට්ට ගහේ පංචාංගය අරන් ඉරාවුවෙන් වේලගෙන පතාට එකට සිඳ මීපැණි සමග බීමෙන් කැස්ස සුව වෙනවා කියන එකයි. කළු එතනගේ ඇට මදය තලන්නේ ඇල්දිය දමමින් ගලක උලන්නේ නුවන් පිළික මත එය තවරන්නේ වරුවක් යන්නට පෙර සුව වෙන්නේ. සියඹලා ඇටමද ඇල්වතුරෙන් ගලගාගෙන ඇසේ නගරයක් මත ආලේප කිරීමෙන් වරුවක් යන්නටත් පෙර එය සුව වෙන බව තමයි මේකෙන් කියලා තියෙන්නේ. වෙදකට නිර්මාණයේදී භාවිතා වූ වර්ගීකරණයන්ගෙන් එක් වර්ගීකරණයක් ගැන තමයි ඒ දැනගත්තේ. මේවා නිර්මාණයේදී ගත්ත තවත් වර්ගීකරණයක් තමයි ඒ ඖෂධයේ නාමය, ඖෂධයේ විවිධ ලක්ෂණ සහ අන්වර්ථ නාම. ගොයියෝ, ගොයිවැල්, කලටි පහේ දුඹා, නොමේරු දුඹ පත්‍ර, ගියදා වැලේ යුස, පුහුල් වැලේ ඉස්ම, රුසි යුස, දෙහියගුණ, මානවඩුගේ ගෙය, රංකුබල් මැටි, නිදිමතේ සිටින අය, නිදි කුබ්බා, හැම රසඵල, වියලි බෙහෙත් නෙල්ලි, වදකර, වදකහ, කොතඹුරු, කොත්තමල්ලි, තරුණ ලියන්, තැඹිලි කුරුම්බා, සිකුරාදා කැලේ මුත්තා යනවාට රදවා ඇවිත් විනිමොලවාද හනිකට සොඳවා නිවන්නට ගිනි වතුරත් ඊට ගියදා වැලේ යුසගිතලින් සිඳ දෙන්නට. පුහුල් වැලේ ඉස්පාරං එළඟ තෙල් සහ සීන්දමා බීමෙන් මුත්‍රා මාර්ගයේ ඇති වේදනාවන් සහ දැවිල්ල සුව වෙනවා කියලා තමයි මේකෙන් කියවෙන්නේ. එක් වෙද පරම්පරාවට ආවේනික වට්ටෝරු වගේම ඒවාට ආවේනික වෙනම රටාවකට තමයි මේ වෙදකට නිර්මාණය වෙලා තියෙන්නේ. ඉරමනේ අඬන රතුලිය කඳුළු දමා නිදිමතේ සිටින අයෙකුගේ කකුල දමා ගල් තුනේ වාඩිලා පිද්දා හයට පෙමා ගොරබෙනේ සෙවල පටලින් දෙනු නොපමා නිදි කුම්බා මුල් අරගෙන තැඹිලි වතුරෙන් කසාය කරලා මීපැණි අනුපාන කරලා දීමෙන් හිතෙන් ඇතිවන දාහය උෂ්ණය සමනය කරගන්න පුළුවන් කියලා තමයි මේකෙන් අදහස් වෙන්නේ. ලිප කදලි හිඹුටු මුලා හැම රසඵල ගොකට මුලා සුදු හඳුනුත් ගෙන බැවිලා දිය වැඩියා නැත සියලා
දේශීය වෙදකමේ දියවැඩියා රෝගීන් සඳහා දෙන ප්‍රත්‍යක්ෂ කසායක් තමයි මේකෙන් විස්තර කරන්නේ. මේක හඳුන්වන්නේ ලිප කදලි කසාය නමින්. අලු කෙසෙල්, පොතල හිමුටු මුල්, වියලි බෙහෙත් නෙල්ලි, ගොකට මුල්, සුදු හඳුන් සහ බැබිල මුල් කලන් දෙක බැගින් ගෙන අරගෙන වතුර පත 7ක් සහ අමුනෙල්ලි යුස පත 1ක් තමයි. අට එකට සිඳ පත භාගය බැගින් උදේ හවස පාලනය කළ යුතුයි. මේකෙන් සියලුම දියවැඩියාවන් සුව වෙන බව තමයි මේ වට්ටෝරු වල සඳහන් වෙන්නේ. කලටි පහේ දුඹාගෙන පිරිසිදු වතුරින් තම්බා එම ජලයේ දේස ඔබා නේත්‍ර විරේකයකි සොබා. නොමේරු දුඹ පත්‍රගෙන තම්බා S2 ඒ තුලට දමා සිටීම S වලට ගුණදායක වෙනවා. මේවා ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි ඖෂධයක්. තරුණලියක් සොයමින්ගෙන ගේ තුලට හොස්ස ටිකක් පාදා ඇර ගන් ළඟට. රිස්ස යන්න ඇරලා එන පන්වතට හොස්ස කටවසාදා පන්දොරට. රෑතිස්සේ දොරපිණි බෑ තරුණලිය උදහැනැක්කගෙන විත් කට ගලවපිය. ඇතුළැස්සේ රසකලතා උකහපිය මදලස්සේ යන්නට පාන කරපිය. තැඹිලි කුරුම්බ ගෙඩියක් අරගෙන ඒකේ ඇස්ස කපලා මූණට සිදුරු කරලා අරලු සහ සූකිරි කලන් 6 බැගින් කුඩු කරලා ඒක තුලට දාලා සිදුර වහලා රාත්‍රී කාලයේ පිනිවැදීමට එළියෙන් තියන්න. පසුදා උදෑසන ඒක අරගෙන පළතල බීමෙන් සිරුරට සිසිල් විරේකයක් ලැබෙන බව තමයි මේකෙන් විස්තර කරන්නේ. මල පහ පිටවීමේ ගැටලු ඇති අයට නිවසේදී සිදු කරගත හැකි පහසු මුතු විරේකයක් ගැන තමයි මේ කියලා තියෙන්නේ. මේ වෙදකට නිර්මාණයේදී භාවිතා කළ වර්ගීකරණයන් අතර තවත් වර්ගීකරණයක් තමයි පරිසරයේ ඇති විවිධ ද්‍රව්‍ය වල නාම යොදා ගැනීම. අගලේ ඇති පස් පාවට්ට, දමයන්තිය හැඩකාර, කැකිරි, කටු ඇති ගස, අන්දර, ගෙඩි ඇති ගස, රට එඬරු, බානට කැප ඇති ඕවිත, වල් කැප් පෙට්ටිය, කුඹුරේ ඇති මඩ, කුඹුරු ඇට මද, ගස්වල මානෙල්, ගොඩ මානෙල්, කැඳවා ළඟට දමයන්තිය හැඩකාර, අතගාසුඳින් පොඩි කර මිරි කාසාර, මදු සංගව බියෝහොත් දිනයක් නෑර, මුතුරේ පහන් දිය වෙයි කරදර නෑර. මුත්‍රා ගල් හැදිලා තියෙනවා නම් මුත්‍රා ගල් දිය කර හැරීමට භාවිතා කරන්න පුළුවන් දේශීය ඖෂධයක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ. කැකිරි මිරිකාගත් යුසට මීපැණි එක් කර පානය කිරීමෙන් මුත්‍රා ගල් නැති කර ගන්න පුළුවන් බවයි මෙයින් අදහස් වෙන්නේ. ආයුර්වේද ක්‍රමයේ සඳහන් කරලා තියෙන සමහර පර්යාය නාමත් වෙදකට නිර්මාණයේදී යොදාගෙන තියෙනවා. නාගර, ඉඟුරු, උදුම්බර, අට්ටික්කා, උෂීර, සැවැන්දර, කිංජල, සුවඳ කොට්ටා, විෂ්ණු, විෂ්ණුක්‍රාන්ති, දාරු, දේවදාර, සාරිබ, ඉරමුසු, හිංගු, පෙරුම්කායම්, කනා, තිප්පිලි. රදවෙක් ඇවිත් පිටිපස්සේ සිටී නම් නොච්චිතලා කැඳ උයලා පොවාපන්. ඒත්තු නොගොස් එතනම හිඳී නම් කනත් එක්ක මුල කළ අඹුවත් දීපන්. මේ කවියේ රදවෙක් ඇවිත් පිටිපස් සිටී කියලා අදහස් කරන්නේ කොන්ද කැක්කුමක් ගැන. කොන්දේ අමාරුවක් ආවම කරන්න පුළුවන් ප්‍රතිකාරයක් තමයි මේකෙන් කියවෙන්නේ. කොන්දේ අමාරුවක් ආවම නිකකොළ කොටලා කැඳ උයලා දීමෙන් කොන්දේ අමාරු නැති වෙන බව තමයි මේකෙන් අදහස් වෙන්නේ. තුන්වෙනි පේලියෙන් කියවෙන විදිහට හේතු නොගොස් එතනම හිඳී කියලා කියන්නේ ඒ ප්‍රතිකාරය කරලා තවමත් වේදනාව තියෙනවා නම් නිකමුල් කසාය හදාගෙන තිප්පිලි කුඩු දමා බීමෙන් වේදනාව සමනය වෙන බවයි. ඇතුපිට විෂ්ණු දෙවියෝ වැඩ උන්හින්දා පොතුපිට ගසින් ගලවා ගන මුලසින්දා වතුරට යොදා අට එකකට ගෙන සින්දා මතුවට එදා කොයිවා උණ මුත්සින්දා. වාතය කෝපවීමෙන් සෑදෙන උණට ගන්න පුළුවන් බෙහෙත් පට්ටෝරුවක් තමයි මේ කවියෙන් කියවෙන්නේ. ඇද්දෙමට පොතු විෂ්ණුකාන්ති මුල් පලං 6 බැගින් අරගෙන පත අට එකට සිඳ පෙරා උදේ හවස බීමෙන් වාතය කෝපවීමෙන් සෑදෙන උණ පහව යනවා. මේ වැදගට කලින් සඳහන් කළා වගේ යම් පරම්පරාවකට ආවේනික වුණ භාෂාවෙන් තමයි ලියවිලා තියෙන්නේ. එහෙම නැත්නම්
එක් එක් වෙද පරම්පරාවන්ට ආවෙනික රහස් කේත ක්‍රමයක් උපයෝගී කරගෙන තමයි මේවා ලියවිලා තියෙන්නේ. එහෙම ලියවිද්දී එකම ඖෂධ නම් කීපයක් භාවිතා වෙලා තියෙන විදිහත් මේ වෙදකට කියවති තේරුම් ගන්න පුළුවන්. රත් හඳුන්, ලේවන්, රතුහරක්, සුදු හඳුන්, හිම, එළහරක්, බෝපොතු, මුනි රජ වැඩ ඉන්නේ, කිලෝගුරු, පාවට්ටා, බෙදරාලගේ මුව, අගලේ මිතුරා, මාතා, ගම්මිරිස්, කුඩාරත්න මුදියන්සේ, දිවගුරු මුදියන්සේ, සුදුලූණු, එළ අල, තුක්ල කන්ද, දේසිතින්න සුද්ද. මේ වගේ එකම ද්‍රව්‍යයට නම් කීපයක් භාවිතා කරපු අවස්ථාත් අපිට දැක ගන්න පුළුවන්. එක් එක් වෙද පරම්පරාවල් වලින් ඒවාට ආවෙන්ග නම් යොදා ගැනීම නිසා තමයි මේ විදිහට විවිධ නම් වලින් තියෙන්නේ. අනෙක් කරුණ නම් යම් නිශ්චිත වචනම යොදා ගැනීමට සම්මතයක් නොතිබීමත් මෙය ලියවුනේ තම පරම්පරාවේ ඥානය සුරක්ෂිත කිරීමත් අරමුණු කරගෙන වීමයි. අලේ පලා බලාවසු ජලේ නෙලා සිඳපුවසු සමාකනා ඒවමුසු ළමානියට සැප පහසු. බැබිලමුල්, සුදුලූරු, වියලිංගුරු කසාය කර තිප්පිලිකුඩු තබා බීම ගර්භණීන්ගේ රෝග සඳහා ඉතා ගුණදායක බව මෙකින් අදහස් වෙනවා. එකක් දෙකක් කියා ඇවිත් කැබිලිත්තේ නැටුදා තවත් එකෙක් නටන කලට සුදු මල් විහිදෙන්දා මූණට කිරි පාත්‍රගෙන කැඳ පිසලා දෙන්දා බිලිඳුන්ගේ සියක් ලෙඩම මෙයින්ම ගුණ වෙන්දා. මේ කවියේ කැබිලිත්තේ නැටු සහ සුදු මල් විහිදෙන එකකින් අදහස් වෙන්නේ පොරි. මූණට කිරි පාත්‍රය anu කීන් උදු පියලිය කොටාගත් යුසයි. එසේනම් උදු පියලිය යුසින් පොරි කැඳ උයා පෙවීමෙන් බිලිඳුන්ගේ සියක් ලෙඩ රෝග සුව වෙන බව මෙයින් දක්වලා තියෙනවා. දේශයේ සිටින සුද්දන්ගේ කැවුතු ගනු මූදේ සිටින වඳලියගේ මාළු ගනු හැමකල් සිටින පණ්ඩිතයාගේ කකුල ගනු කොන්දේ බඩේ අල්ලන කැක්කුමට දෙනු. කොන්දේ සහ බඩේ වේදනාවක් ඇති වූ විට සුදුලූණු වදකහ සහ අමුයිගුරු කලන් 4 බැගින්ගෙන අට එකට තම්බා පෙරාබීමෙන් එම වේදනාවන් සුව වෙන බව තමයි මේ වෙදගැටයෙන් කියවෙන්නේ. මීමුත්තා කාලයේ ලුණු කලන් 3ක් සැවුල් අණ්ඩයක සුදුලොද ඇති පමණක් ඒ රණ්ඩේ තෙලට කලතා බිවොත් යමක් පාතාලේ අගුල් ඇරෙනා යතුරු බිසක්. මීමුත්තා කාලේ ලුණු කියලා අදහස් කරන්නේ තරමක් පරණ ලුණු වලට. තරමක් පරණ ලුණු කලන් 3ක් සහ ඒ සමානටගත් විතර සුදු මත ඉඳපු තෙල් ස්වල්පයකට දමා හොඳින් කලතල පානය කිරීමෙන් පාතාලයේ අගුල් අරුණු ආකාරයට බඩ හොඳින් විරේක වෙන බව කියවෙන විරේක බේතක් තමයි මෙයින් කියවෙන්නේ. මේ වෙදගැට වලින් දක්වලා තියෙන්නේ පාරම්පරිකව භාවිතා කළ සහ ඒ තුලින් ප්‍රතිඵල ගෙන දුන්නු සරල බෙහෙත් වට්ටු. මේ සඳහන් ද්‍රව්‍ය ඉතා පහසුවෙන් සොයා ගන්න පුළුවන් වගේම මේවා පිළියෙල කිරීමේදී ඉතා පහසුවෙන් සිදු කළ හැකි වීම තමයි විශේෂත්වය. බඩ රදවා ආවුත්ගේකට හොස්න ලෙඩ දෙක ඇති ඇගේ අග මුල කඩාගෙන කොටමිනිහා මිටමොලවා දුනෝතින බඩ රදවා බැටකාගෙන යයි සැනෙන කැහි පිත්තන් වල කොටා උස මෙරිකා පානය කිරීමෙන් නොඑක් අන්දමේ බඩේ වේදනාවන් දුරු වෙන බව තමයි මෙයින් අදහස් කරන්නේ. නිකිනි මසට පෙර මස හඳුනාගෙන පළතුන යොදලා කසාය කරමින රත්පිත්තා හේරුජාව එකතැන ඒ හැම සුල මුලමින් නවතිනු ඇත. රත්පිත්දාහය සූවීම සඳහා ඉදිරිපත් කළ තියෙන වට්ටෝරුවක් තමයි මේකෙන් කියවෙන්නේ. නිකිනි මසට පෙර මස ඇසළ මාසයයි. එහෙනම් එහින් කියන්නේ ඇහැල පොතු ගැන. පළතුන කියන්නේ අරලු බුළු නෙල්ලි. ඇහැල පොතු අරලු බුළු නෙල්ලි කසාය කර බීමෙන් රත්පිත්දාහය නැති වී යන බව මේ වෙදකටෙන් විස්තර කරනවා. අඩප්පරය පැපොලය රෝමාන්තික ආතුරයෙක් වුණොත් මෙ කියන වැඩියක වෙනුකාන්තියක් පැපිලිය දන අටින එක සිඳදුන හොත් ගුණ වෙනවා නොමැත සැක. අඩප්පරය කියන්නේ කම්මුල් ගාය. රෝමාන්තික කියන්නේ සරම්ප රෝගයට. කම්මුල් ගාය, පැපොල, සරම්ප යන රෝග වලින් එකක් වැළඳුණු වෙලාවට ගන්න පුළුවන් කසාය වට්ටෝරුවක් මේකෙන් විස්තර කරනවා. වෙනුකාන්ති කියන්නේ විෂ්ණුකාන්ති වලට. පැපිලිය කියන්නේ පත් පාටක. දන කියලා අදහස් කරන්නේ පොත්තමල්ලි. මේ ඖෂධ කලන් 4 බැගින් අරන් පත 8 එකට හිඳලා උදේ හවස බීමෙන්
එම රෝග සුවපත් වෙනවා. මේ වෙදකට ලියවිලා තියෙන්නේ හාස්‍ය, උපහාසය, විනෝදයේ මූලික කරගෙන කියලා කලින් සඳහන් කළා. සමහර ගම්පලාත්වල වෙදකම් කරපු වෙද මහත්වරු බෙහෙත් වට්ටෝරු ලියලා දෙද්දිත් මේ හාස්‍ය රසය උපයෝගී කරගත් අවස්ථා තිබුණා. මේ කියන්නේ ඒ විදිහට ලියලා දුන්න වට්ටෝරුවක් ගැන. පිටිසර ගමක ජොරා නමින් හඳුන්වන මිනිසෙක් ඉඳලා තියෙනවා. ඔහු අඹුවන් 8 දෙනෙක් සමග පවුල් කමින් තමයි ඉඳලා තියෙන්නේ. මේ පුද්ගලයාගේ අටවන පිරිත තරමක් කටකාරී කෙනෙක්. දවසක් ජොරාට උණ හැදිලා බෙහෙතක් ලියාගන්න ගමේ වෙද මහත්තයා ළඟට ගිහින් තියෙනවා. ජොරා ගැන දන්න වෙද මහත්තයා ජොරාට විහිළුවක් කරන්නත් එක්ක කසාය වට්ටෝරුවක් කවියකින් ලියලා දුන්නා. කුටමත නාගරා අඹුසොද කටකාරී අටඹුගෙනා සිටි අඹු එක කුට බේරි. සිටි අඹු කනා සුනුලා පස් දින නෑරි අටවන ජොරා බැටකාගෙන යයි බේරි. ගෙදර ගිහින් කසාය වට්ටෝරුව කියපු ජොරාට හොඳටම කේන්ති ගිහින් වෙද මහත්තයා Tamanට අපහාස කරලා කියලා හොඳටම බැනවදින්න පටන් ගත්තා. මේක ඇසුන් තරමක් වයසක ගැමියෙක් වට්ටෝරු අරන් ඒක පැහැදිලි කරලා දුන්නා. කුට කියන්නේ සුවඳ කොට්ටන් වලට. අමත කියන්නේ අරලු වලට. නාගර කියන්නේ ඉඟුරු. අමු කියලා අදහස් කරලා තියෙන්නේ ඉරිවේලි. කටකාරී කියලා කියන්නේ කටුවැල් බටු වලට. මේ ඖෂධ කලන් 12ක් ගන්න ඕනේ. අටමුගෙනා සිටි අඹු එක කුට බේරී කිව්වේ වතුර පත 8ක් තමා එකකට සිඳවීම. සිටි අඹු කනා සුනුලා පස් දින නෑරේ කියන එකේ තේරුම ඒ හදාගත්ත කසාය තිප්පිලි කුඩු දාලා 5 දවසක් උදේ හවස පානය කළ යුතු බවයි. අන්තිම පේලී කියන අටවන ජොරා කිව්වේ මේ වෛද්‍ය ක්‍රමේන අෂ්ටවිධ ජොරයටයි. ජොරය කියලා කියන්නේ උණට. එනම් මේ කසාය බිව්වම අෂ්ටවිධ උණ නැසන බවයි අන්තිම පදයේ තේරුම. ඉතින් මේ වගේ සිදුවීම් රාශියක්ම මේ වෙදකට සමග අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම උණ ගැනම සඳහන් වෙන තවත් වෙදකට කීපයක්ම බලමු. මිට්ටත් කනත් දෙන්නා තටුවක දමනු ලාජා අනික් පැත්තටලා බරබදිනු. තරුණ උනා නම් මණ්ඩය පෙරාගනු වායුම් නිලේ සුදුවේ හද දෙකක් දෙනු. සිද්ධිගුරු තිප්පිලි එක බරටගෙන ඒ බරට බරක් විල්ල දමා කැඳ සාදා දිය යුතු බවයි මේකෙන් කියවෙන්නේ. තරුණ උණ නැසීමට වාතය සමනය කිරීමට මෙන්ම හෘදයටත් මේ කැඳ එක ගුණදායකයි. කටකාරිට තුන් කුළුදා අට එකකට සිඳවලදා වාසෙන් වැඩි ජොරායදා වල් වැදිලා ඒ නොරදා. කටුවැල් බටු, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි කලන් 3 පැඟින්ගෙන අට එකට සිඳුවා උදේසවස බීමෙන් වාතයෙන් සහ සෙමින් උපන් උණ බැස යන බව මෙයින් කියවෙනවා. ඊළඟට බලන්න යන්නේ දත් පිරිසිදු වීමට, දත් කැක්කුමට සහ දත් මුල් වලින් ලේ ගැලීම් වලට ගෙදරදීම හදාගන්න පුළුවන් දත් බෙහෙතක් ගැන කියවෙන වෙදකටයක් ගැන. කුළුපල තියාගෙන වැසිතිය වරමිතුර ශෝක නිසා කොට්ටන් සෑම පොඩි කර සුසුම්ලලා දත්මිතිකා මැද නිතර එදත් සවි කෙරේ රදලේ සමන කර. කුළු කියලා අදහස් වෙන තිකුළු ගැනයි. ඒ කියන්නේ ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි. පළතියා කියන්නේ තිපල් වලට. ඒ කියන්නේ අරලු, බුළු, නෙල්ලි. වැසි කියන්නේ කලාදුරු වල. දියවර මිතුර කියන්නේ දිය මිත්ත වලට. ශෝක කියන්නේ කුළු රෑනට. නිසා කියන්නේ වියලි කහ. කොට්ටන් කියන්නේ සුවඳ කොට්ටන් වලට. මේ ද්‍රව්‍ය සමව අරගෙන කොටා කුඩු කර දිනපතා දත් මැදීමෙන් දත් පිරිසිදු වීම, දත් කැක්කුම්, දත් මුදුනේ ලේ යාම ආදී නවතින බව සඳහන් වෙනවා. වමනය සහ පාචනයට ලියවුණු වෙදකටයක් තමයි දැන් කියන්නේ යන්නේ. තුනකින් බලා මැදකින් සොයලා අරගෙන මැදකින් බලා ඒකෙන් දලු නෙලාගෙන බඩකින් යතොත් දකුණේ කන වක් කරන සැනකින් වමනේට වම් කන වක් කරන. ගම්මිරිස්සට ගම්මිරිස් දළු සමග අඹරා ඉස්මරගෙන බඩ යනවා නම් දකුණු කනටත් වමන යනවා නම් වම් කනටත් වත් කිරීමෙන් සැනකින් මේ නවතින බව මෙයින් අදහස් වෙනවා. ඉල්මස්ස පසු කර ලත්තන බෑයට උල් කරලීයේ තෙල් ගා බඳකොට වමනෙට වමතට බඩ යත දකුණට දීපංගුණ වෙයි බඩේරු ජාවට. උඳු පියලි සහ කූරමුල් කොටා එම යුස හිතෙල් සමග පානය කිරීමෙන් බඩේ අමාරුවත්
එම යුස වම් කනට දැමීමෙන් වමනයක් දකුණු කනට දැමීමෙන් බඩ යාමත් සුව වෙන බව මේ වෙදකැටයෙන් කියවෙනවා. බලා වද කරන කොල්ලා උන්මුන්ලු වර බැඳ තලා අට වතුරේ දමාලු සතක් බැස එකෙක් මදුලා පිනාලු සඳුදාහයට පුප්පන රද වන්නේලු. හෘදේ වේදනාවට ගන්න පුළුවන් ඖෂධයක් තමයි මේකෙන් කියවෙන්නේ. බැබිල වදකහ කොල්ලන්කොළ කුඳු සහ මුං ඇට සම ප්‍රමාණ වලින් කලන් 12ක් ගෙන වතුර පත 8 එකට සිඳුවා මීපැණි තමා උදේ හවස බොන්න. සඳුදාහය කියන්නේ හෘදයේ දැවිල්ලට. පුප්පන කියන්නේ බඩ පිපීමට. රඳවා කියන්නේ රුදාවට නැත්නම් වේදනාවට. මේ ඖෂධය මගින් මේ සියලු ලෙඩ රෝග සුවපත් කළ හැකි වෙනවා. අනේ දෙවියනේ මට මතක නැතිකොට වනේලා කොටා වේලා ගෙන සොඳට තනේ මවුන්ගේ කිරි සමග එක්කොට කනේවත් කරන් තද බල රුජාවට වේලා කොළයුස අරගෙන තන කිරි සමග මිශ්‍රව කනට වක් කිරීමෙන් තද බල කනේ වේදනා පහව යන බවයි මේකෙන් අදහස් කරන්නේ. තියනු ළඟ රයනු ඊළඟ බැදි සයනු වයනු කිව් එනාගර කට මුල්ද ගන්න මේ උසු ලංකර පෙති යා කඩනු උලස් පල්ලේ තම්බා පෙක නියතවනු තිරස්තවාල මුල් ඉඟුරු අටරොළු මුල් කැප්පෙට්ටියා දලු එක තරමටගෙන කොටා ඔට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා පෙකණිය වටා තැවීමෙන් සියලු මල මුත්‍ර අඩාසි දුරු වියන බව මෙයින් සඳහන් වෙනවා. ලිප මුල කොටා රතු පස් වෙන කුඩු කරනු දෙහිජුස පතක දිය කර එය රත් කරනු එමදිය නොලල වටතවරා රෙදි එලනු ඉරුආරදය සුවවේ ඇති සැකහරිනු ලිප මුල්ලේ කොටා පිලිසුණු රතු පස් ටිකක් ගෙන කුඩු කරලා දෙහිස්මට දිය කරලා තරමක් රත් කළ නළලේ ආලේප කරන්න. ඊට පස්සේ රෙදි කටක් නළලේ එලන්න. සියලු ඉරුආරදය සුව වෙන බව මේකෙන් අදහස් කරනවා. ඇහැක් ඇතුලේ තුවාලයක් වුණොත් කරගන්න පුළුවන් බෙහෙතක් ගැන මේ විදිහට වෙද ගැටයකින් විස්තර කරනවා. පොත්තේ නටනා වයසක මෑලි කොටා ඉස්ම අරගෙන දිය නෑලි ඇසේ දමා පන් නොමැතිව කෑලි ඉන්යනු එත ඇස තුවාල වේලි වියලි ගොරක කොටා දිය මුසු නොකර ඉස්ම මිරිකා බිඳු 2ක් පමණ ඇහැට වක් කිරීමෙන් ඇසේ සියලු තුවාල සුව වී යනවා. කනෙන් සරව ගලනවට බෙහෙතක් මේ විදිහට තියෙනවා. නැට්ටෙහි රස නැති බව පවසන්නේ ලාවට පැහුනොත් එය අරගන්නේ. හොඳට තලා තල තෙලින් බඳින්නේ තෙල පෙරමින් කන වත් කරපන්නේ. ලා එලපටු ගෙඩි තලා තලතෙල් තමා කකාරවා කනට වක් කිරීමෙන් කනෙන් සරව යාම වැළකී යනු ඇත. කුඩා දරුවන්ගෙන රතගායට නැත්නම් රත බිබිලි වලට පාරම්පරික බෙහෙතක් මේ විදිහට දැක්වෙනවා. කූඩලු ගාලට ගොස් කොළ ගන්නේ බේබදු ඇහි කොළ ඒට දමන්නේ. ඇල්දිය දමමින් අඹරාපන්නේ විලිඳු රතට ගෑවොත් සුව වෙන්නේ. කූඩලු කොළ මදටිය කොළ සමවගෙන ඇල්දියෙන් අඹරා ආලේප කිරීමෙන් කුඩා දරුවන්ගේ රත බිබිලි සුව වෙනවා. දත් කැක්කුමක් හැදෙන වෙලාවට කරන්න පුළුවන් බෙහෙතක් ගැන මේ විදිහට සඳහන් වෙනවා. බටු කොටුවේ වෙත රාලගෙනෙන්නේ උණු අලු පල්ලෙහි නිදි කරවන්නේ. වස ගෑණිගේ තල යුසය පුවන්නේ ගලේ ගසා දත මුලින් තියන්නේ. දුනු තලන බටු ගෙඩියක් අරගෙන උණු අලු පල්ලේ තමා පසුව වස්තල් කොළ යුසින් නඹරාගෙන දත මුල තැබීමෙන් දත් කැක්කුම වහාම සුව වෙනවා. ඉඟුරු අමු එම්මගෙන ලුණුලා යසසේ ඇඹුරු ලෙස යොටා උසගෙන තරම ලෙසේ සොඳුරු දෙහි ඇඹුල්වත් කර දුන විගසේ නොදිරු අමු වාත බඩකැක් කුම වෙනසේ අමු ඉඟුරු රුඳමා කොටා එහි ඉස්මගෙන දෙහි ඇඹුල් තමා පානය කරන්න කියලායි මේකෙන් කියන්නේ. එසේ කිරීමෙන් ආමවාත අජීර්ණ වහාම සුව වෙන බව පැවසෙනවා. මේ දස් දෝෂ නිසා ඇතිවන අධික ස්ථූලතාවයට භාවිතා කරන්න පුළුවන් බෙහෙතක් මේ විදිහට සඳහන් වෙනවා. මී අඹ දෙක හිස් බඩ වළඳන්නා මේ දෝ දෝෂය ඉන්දුරු වන්නා මේ ලෙස කළහොත් නිබඳ තුටින්නා ඝනදවියාමුත් වැහැරී යන්නා. මේක අදහස වෙන්නේ මී පැණි ඇල්දියයි හිස් බඩ ගැනීමෙන් මේද ඉවත් වෙලා අධික ස්ථූලත්වය දුරු වෙනවා කියන එකයි. වදාලියක් හිරු සමග කෙලින්නේ
වැලේ එතීමී රසය ලබන්නේ. වලටම බැසනිල් මලය අලගන්නේ ඇඹුල් රසෙන් අඹරා තවරන්නේ. වදකහ ඉරමුසු වැල්මී මානෙල් අල යන ද්‍රව්‍ය දෙහි ඇඹුලින් අඹරා ඇල්තියෙන් දිය කර දේගල්වන්න. ඉස්රාදේ ඇත්නම් වහාම සුව වෙන. අශ්මරි රෝගය එහෙම නැත්නම් මුත්‍රාගල් හැදිලා තියෙනවා නම් ඒවා දීවීම සඳහා බෙහෙත් මේ විදිහට දක්වලා තියෙනවා. ලොකු සොයුරිය දල් වා ගන්නා පාන උදුරාතලා මිරිකායුස ගනු ඕන. හැමදා උදා කළහොත් මී හා පාන මුත්තරගල් දිය වී යනු නැහැ අඩමාන. මේකේ සඳහන් වෙන විදිහට ලොකු සොයුරිය කියන්නේ අක්ක යන අර්ථය. දල්වාගත් පාන අක්කා යන පදයට එකතු වුණාම අක්ක පාන ලෙස ගන්න පුළුවන්. එසේනම් මේන් කියවෙන්නේ අක්ක පාන ගසක් උදුරාගෙන ඒ කොටා යුසගෙන උදේට මීපැණි සමග බීමෙන් මුත්‍රාගල් දිය වී යන බවයි. බඩේ කැක්කුමක් අජීර්ණයක් බඩ පිපීමක් ඇති වූ විට කළ හැකි පිළියමක් වෙදගැටයකින් මේ විදිහට කියනවා. 100ක් පිපිමල් නෙලවා ගන්නේ එළුවගේ මව් දෙන සුන් කරගන්නේ. ගම්මසුරා සවියද මැඩගන්නේ ආමරුදා පැන යයි දැනගන්න. සතකුප්ප අසමෝදගම් ගම්මිරිස් සහ සහිතලුන් දමා කුඩු කරගත් චූර්ණය උණු වතුර සමග පානය කිරීමෙන් ඉහත කිව්ව සියලුම රෝග නසා දමනවා. ආහාර රුචිය ඇති කිරීමට සහ බඩගින්න ඇති කිරීමටත් මේක භාවිතා කරන්න පුළුවන්. ඇඟේ තියෙන ගිනියම උෂ්ණය සහ ඇඟ දැවිලට ගන්න පුළුවන් බෙහෙතක් මේ විදිහට කියනවා. බිලෙහි වැඩුණු ගහ මුලින්ම අරගන් 12 කලඳට ගව රස පතදේ. දියපත 7 එකකට සිඳපන් සීනි දමාගෙන ගින්නට බිහිපන්. බැබිල ගස සහ මුලින්ම අරගෙන එයින් කලන් 12කට එලකිරිපත එකකුත් ජලය පත 7කුත් දමා. ඒ පතකට සිඳ උදේ සවස් සීනි දමා බීමට දෙන්න. ඇඟේ පවතින ගිනියම් සඳහා අද්දුටු ප්‍රතිකාරයක් තමයි මේකෙන් කියලා තියෙන්නේ. පාරම්පරිකව භාවිතා කළ තවත් අද්දුටු ප්‍රතිකර්මයක් ඊළඟට බලමු. අහේනියට වැලි මුල්ලේ ලූහංගා කෑකලවා වේග යයි පහතින් රිංගා. කෑ අටවේල උතුරන මුත්තර ගංගා වේලියාවි සැකයක් නොකරව ඩුංගා. වැලි කොස්තට අටවේලක් තම්බා කෑමෙන් දියවැඩියා රෝගේ සුව වෙන බව තමයි මේකෙන් කියන්නේ. නමුත් මේක අටවේලකට වඩා නම් කෑමට සුදුසු නැති බවක් දක්වලා තියෙනවා. වදකහ සමගින් දුනුදිය බුන්නා කුසරද හැර පබවති සුපසන්නා. මදුරද සමගින් ගහනත දුන්නා සක්රජගෙන දුන් ලූ මින වැන්නා. වදකහාලයක් අරගෙන සුද්ධ කරලා ඉස්ම මිරිකා ගන්න. ඒට ලුණු වතුර ටිකක් දාලා තේ හැන්දක වගේ ප්‍රමාණයක් පානය කරන්න. සුව කිරීමට අපහසු බඩ කැක්කුමක් වුණා සුව වෙන බව තමයි දක්වලා තියෙන්නේ. කල්ගත වගේ සහ උග්‍රව පවතින පීනසක් තියෙනවා නම් මේ බෙහෙත් වට්ටෝරුව භාවිතා කරන්න පුළුවන්. කලත් ගෙලමුල පළත් තුනලා කුළුත් තුනගෙන දුරුත් දෙකලා කොලත් සඳුනුත් සැමත් බරලා මුළුත් චීනත් ගෙනත් කිරලා ජලත් ගෙන නිසි විලස් සිඳලා මිහිත් අරිමද මදක් පහලා මහත් පීනස ලෙඩක් නසලා සෙතක් වේසන සුමක් ලබලා කොල්ලු බෙලිමුල් අරලුබුළු නෙල්ලි ඉඟුරු ගම්මිරිස් තිප්පිලි කළුදුරු උදුදුරු දිවිය සහ උදු හඳුන්වන ද්‍රව්‍යගෙන ඒ සියල්ලකෙන් බලට චීන මුල්ගෙන කසාය සිඳ ගන්න. ඊට පස්සේ උදේට මීපැණි සවසට සීනි සමග පානය කරන්න. සියලුම පීනස් නසා සුවගෙන දෙන බව තමයි මේ වට්ටෝරු පොත්වල සඳහන් කරලා තියෙන්නේ. තව මතක තබා ගන්න දෙයක් තමයි මේ බෙහෙත් භාවිතා කරන විට විශේෂයෙන්ම ලුණු සහ ඇඹුල් වලින් වැළකී සිටීම අත්‍යවශ්‍ය වෙන බව. තිසරදයක් හැදුණු වෙලාවට භාවිතා කරන්න පුළුවන් පැවිලි පොට්ටනියක් ගැනත් මේ විදිහට දක්වලා තියෙනවා. බලලගේ රස ඇති තැන සොයපල්ලා එම මුලගෙන හොඳ හැටි තලපල්ලා දමා විනා කිරි පොට්ටනි ගල්ලා තිසරදයට හොඳ හැටි තව පල්ලා. කුප්පමේනිය ගස් කීපයක් මුලත් සමග උදුරාගෙන හොඳින් සෝදා කොටා ගන්න. ඊට පස්සේ ඒකට විනාකිරි මිශ්‍ර කරලා පොට්ටනියක් බැඳගෙන වණ්ඩුවේ තම්බාගෙන නරල දෙපැත්තේ තවන්න. තිසරදයට සාහනයක් ලබා ගන්න හැකි වෙනවා. සකසන්නට දැවිලි ගාය නිරව රාජ කුමරෙකුගෙන
ඉතා හොඳින් මුඛය හරුව වළඳවමින් සුවඳ ඇති තන. උදරය නිව නාමුල කුරු ඉරුසඳු උරුසිරය බව දැන සතපවලා රැයක් ගානේ උදය බිබී නාගතමෙන. තැඹිලි කුරුම්බගෙඩිය කැස්ස කපලා ඒ තුලට ඉරමුසු සුදු හඳුන් සැවෙන්දරාමුල් සමවගෙන කොටා දමා ගන්න. ඊට පස්සේ ගයක් පින්න තියලා උදේට අරගෙන පෙරාගෙන බීලා ඇල්ල තුලෙන් නාන්න. අර්ශස් රෝග නිසා ඇති වෙලා තියෙන දැවිල්ල පහව යනවා. අර්ශස් ගෙඩිය ඇවිත් තියෙනවා නම් ඒ සඳහාද භාවිතා කළ ඖෂධ පන්තියක් මේ විදිහට තියෙනවා. කරල් බලු නගුට රතු මැණිකක් කොටනු කොටා සමවගෙන තල තෙල් වක් කරනු මලවා හොඳට මැල්ලුම තද කොට බඳිනු අර්ශස් ගෙඩි මේකේ සත්යි කර බලනු. මේ වෙදකටේ අදහස වෙන්නේ බලු නගුට කරල් සහ රතු ලුණු සමවගෙන හොඳින් කොටා තල තෙලින් මලවා බඳින්න යන්නේ. මේකෙන් අර්ශස් ගෙඩි පහව යන බව සඳහන් වෙලා තියෙනවා. බලල් පුසුබල අඹු එකට කර සීනි පුස්කර මදට දෙක කර මුතුරු උණහිර වහා පහ කර ගතට සෙත කර දේය හැමවර. උපමේනීය කලන් 12ක් අරගෙන හොඳින් අඹරා වතුරපත 8ක් තමා එකට සිඳගන්න. ඊට පස්සේ ඒකට සීනි සහ පුස්කර මංචාඩි දෙක බැගින් තමා පානය කරන්න. මුත්‍රා අඩස්තියක් තියෙනවා නම් වහාම පහව යන්න. මේ වෙදකට වැඩිපුරම දක්නට ලැබෙන්නේ විෂ වෙදකම ආශ්‍රිතවයි. විශේෂයෙන්ම සර්ප විෂ වෙදකමට දක්ෂ වෙද පරම්පරාවල් රාශියක් අතීතයේ දක්නට ලැබුණා. ඒ සමහරක් වෙද පරම්පරාවල් කීපයක් තවමත් ඉතුරු වෙලා තියෙනවා. විෂ වෙදකමේදී භාවිතා කළ බෙහෙත් වට්ටෝරුව තුලත් වෙදකට කිහිපයක් ඊළඟට බලමු. දොරකඩ මිදුලේ තනූ ගසේයා පිටපට නගමින් නැගමුතුනේයා මිට මිට දෙමිටක් පත් සමසේයා කැඳ පිස ගෙතලින් දෙන් සතසේයා. මේ දැක්වෙන දොරකඩ මිදුලේ තනූ ගස නම් කරපිංච ගසයි. පිටපට නගමින් කියන්නේ පිට පොත්ත ගලවා ගන්න කියන තේරුමයි. මේ නිසා කරපිංච පොතුත් පොලක් මිට මිට රැගෙන ගෙතලින් කැඳ පිස දීම නාගවිසට යහපත් බව දැක්වෙනවා. ඒ වගේම ණයක් දෂ්ට කළාම නාගවිස නැති කරන්න භාවිතා කරන නස්නයක් මෙහෙම සඳහන් වෙනවා. ඉල්මස පසු කර බෑයට ගන්නේ උල් කරලීයේ මුල් අර ගන්න. බැටදීගත් කල එක්කරපන්නේ නාගවිසට මෙය නස්න කරන්නේ. ඉල්මසට පසු වූ මස උඳුවක් මසයි. ඒ නිසා ඉල්මස පසු කර යන්න උඳු කියන නම ගන්න පුළුවන්. බෑ යනුවෙන් පියලි කියාගත්තොත් ඉල්මස පසු කර බෑ යනු උඳු පියලිය ලෙස ගන්න පුළුවන්. උල් කරපු ලීයට කූර කියලා කියනවා. එහෙනම් උල් කරලීයේ මුල් කියන්නේ කූර මුල් වලට. බැටදීගත් තෙල් කියන්නේ එළඟි තෙල් වලට. උඳු පියලිය කූර මුල් එළඟි තෙලින් නස්න කරන්න කියන එක තමයි මේ වෙදකටේ අදහස් වෙන්නේ. නාගවිෂයේදී භාවිතා කරන්න පුළුවන් මැල්ලුමක් ගැනත් මේ විදිහට සඳහන් වෙනවා. විජයානෝනට අඬගහ පල්ලා මැලිනව හස්තය අතටම යල්ලා. දිලිහෙන කහලුණු එක්කර පල්ලා වල් වැදනයි විස යයින් උඹ පල්ලා. විජය කියන්නේ රුක්කත්තන වලට. මෙහි සඳහන් වෙන විජේනෝනා යනු ස්ත්‍රීලිංග නිසා ඒ වැල් රුක්කත්තන බව ඇඟ වෙනවා. හස්තය කියලා කියන්නේ අත නිසා එය අත්තන කියලා තෝරගන්න පුළුවන්. එහෙනම් මේ වෙදකටේ අදහස වෙන්නේ වැල් රුක්කත්තන කොළ සහ අත්තන කොළ පහළුණුලා කොටා මලවා බඳින්න යන්න. පාරම්පරික විශ්වවිද්‍යාලයේදී පොළොන් විසට භාවිතා කරන බෙහෙතක් ඊළඟට බලමු. පොස්සට කියන නම දැනගන්නේ පස්සට ඒකේ සම්පොතු ගන්නේ. පහළුණුලා මලවා අරගන්නේ පොළොන් විසටගෙන දවටා පන්නේ. කොස්සට කියන නම තොල නිසා සහ එහි සම්පොතු ගන්න කියලා තියෙන නිසා එය තොලබෝ පොතු ලෙස ගන්න පුළුවන්. තොලබෝ පොතුගෙන පහළුණු තමා කොටා මලවා පොළොන් විසට බඳින්න කියන එකයි මෙහි අදහස් වෙන්නේ. නායි විසට දෙන්න පුළුවන් තවත් බෙහෙතක් ගැන මේ විදිහට දක්වලා තියෙනවා. මුත්තගේ කොඳු ඇටේ කැඩුනම බේරෙනවා ගත්තට කමක් නැහැ පොඩි රතු තන කපවා. මත්තට මුකුත් දැනගත්තොත් වැඩ වෙනවා අත්තට කරුවලේ නයි විස බැස යනවා. මුස්සැන්දකොළ තැඹිලිලෙලි අමුකහ සහ අරත්ත අල කොටා යුස බීමට දීමෙන් උග්‍ර නයි විසත් බැස යන බව තමයි මේකෙන් කියවෙන්නේ. ගොයියෝ සොඳනයි විසයට යහපත් දෙයියෝ වැසෙනා මල් ඇති ගහක. මයිහා අපෝවට කියනා නමුකුත්
අයියෝ යහපති තුඹ කොල්ල ගනිතුන්. නායක දෂ්ට කළාට පස්සේ ඒ විස බැසී යන භාවිතා කරන්න පුළුවන් බෙහෙතක් ගැන තමයි මේකෙන් කියලා තියෙන්නේ. ගොයිවැල් කොළ, සපු පොතු, බින්පොල් සහ තුඹකොළ කොටා මලවා නයා දෂ්ට කළ මුපේ බඳින්න කියලායි මේකෙන් අදහස් වෙන්නේ. නාගයෙකු දෂ්ට කළාට පස්සේ ඒ විස වමනය කරවා යැවීමට භාවිතා කළ පාරම්පරික බෙහෙතක් ගැනත් මේ විදිහට දක්වලා තියෙනවා. තනය මිරිකලා එනවා නම් නරකා, වැලය සහ මුලාගෙන කොටලා මිරිකා, දෙනුව ගිතෙල්ලා කැඳනයි කෑව දකා, විෂය වමනෙලා ගුණ වේ නොපසුවකා. ඉරියගුණවැල් සහ මුලින්මගෙන කැඳ වියලා ගිතෙල් දමා බීමට දිය යුතු බව තමයි මේකෙන් අදහස් කරන්නේ. මේකෙන් නාග විෂ වමන වීම සිද්ධ වෙනවා. පොළඟෙක් කෑවම ඒ විෂ යවන්න පුළුවන් බෙහෙත් පට්ටෝරුවක් ගැන ඊළඟට බලමු. එළුවෙක් අල්ලා අරගන්නේ, කොටියෙකු අල්ලා මිරිකා ගන්න. කළුසුදු එළුවන් විෂ අරගන්නේ, පොළොම් විෂට මෙය කැඳ පිස දෙන්න. එළබටු තොටිලපොතු කළුසුදු විෂ සමග තනහාලෙන් කැඳ පිස දීමෙන් පොළොම් විෂ නැති වෙනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. පොළොම් විෂට භාවිතා කරන නස්නයක් ගැන ඊළඟ වෙදකටෙන් අපිට බලන්න පුළුවන්. වංගවාලු කොයි දේශේ, වංගවාලු මේ දේශේ, නස්න කළෝ තින්නාසේ, පොළොන් විෂය යයි දේශේ. උස්පල්පට මිරිකා අනකිරි සමග නස්න කිරීමෙන් පොළොන් විෂ දුරු කරගත හැකි බවයි මේ කවියෙන් අදහස් කරන්නේ. මාපිලෙක් දෂ්ට කළොත් කරන්න පුළුවන් බෙහෙතක් ගැනත් මේ විදිහට ලියවිලා තියෙනවා. මුල සිට අගටම මල් ඇති වෙලදනු, තලමින් කොටමින් යුස රස මැඩගනු, නෑසූ නම් කිය නාතෙල් සම කර දෙනු, මාපිල් විස නොතබා යන බවදනු. මුල සිට අගටම මල් ඇති වෙල මුගුණු වැන්න. මුගුණු වැන්න කොටා මිරිකා ඉස්මගෙන එළඟි තෙල් සමග බීමට දීමෙන් මාපිල් විස නැසෙන බවයි මේකෙන් අදහස් කරන්නේ. අඳුරු පළොල් රෑපැල් අඬමින් යන්නේ, පඳුරු මුලේ සෑමින් විස කැඳ දෙන්නේ. සිදුරු දලේ පාදන්දුන් සැලගින්නේ, නොදුරු බලේ මාපිල් විස බැස යන්නේ. මදුරු තලාපොළ විසින් කැඳ සාදා දීමෙන් සහ ඒවා තම්බා දෂ්ට කළ මුඛය පාදාගෙන දුම් වැලීමෙන් මාපිල් විස බැසලා යනවා. යකුන් වැසෙන ගස කොළ පොත ගන්නේ, මුරුම් සමවගෙන කහලුණු ලන්නේ. උරෙන් ඉහළ ඇති නම දැනගන්නේ, අරන් මේ කරවැල් විසයට ලන්නේ. මෙහි යකුන් වැසෙන ගස යනුවෙන් හඳුන්වා දී ඇත්තේ රුක්කත්තන ගස. රුක්කත්තන ගසේ කරු බෙදී යන්නේ අතු 4ක් හමු වෙන තැනකින්. මේ කරුව කඩවර යක්ෂයාට කරන පූජාවලදී භාවිතයට ගන්නවා. යකුන් වැසෙන ගස කියා හඳුන්වා දී ඇත්තේ ඒ නිසා වෙන්න පුළුවන්. මුරුම් ලෙස අදහස් කරන්නේ මී කුන්නක්. ඒ කියන්නේ මී ඇට වලින් තෙල් හිඳින විට හැදෙන පුන්නක්. මේ අනුව රුක්කත්තන කොළපොතු සහ මී පුන්නක්කු සමවගෙන පහළුණු දමලා කොටලා මලවල කරවල් සර්ප විෂයට බැඳිය යුතුයි. උරෙන් ඉහළ ඇති කොළ නම් කරවිල කොළයි. ඒ යුස බීමට දීමත් කරවැල් විෂයට ගුණදායකයි. යකා වෙනසු ඖෂධ ගනිමින්නේ, නෙත්තුන ඇති යුෂයෙන් තම්බන්නේ. කෑමුකයේ බැන්දොත් සතුසින්නේ, ගුණකටු විෂ දුරු වෙයි පැයකින්නේ. යක්වනස්ත පුල්කිරෙන් තම්බා අඹරා ගෑමෙන් පැයක් ඇතුළත කුණකටු විෂ නැසී යන බවයි මේකෙන් අදහස් කරන්නේ. පත්තාය දෂ්ට කළොත් කරන බෙහෙතක් ගැන මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මූදේ මඩත් සාරිව වඳ ගෑනියනා, හාදගෙනත් විදුර බෙදා ගටාගෙනා, පාදෙසියන් කෑමුකමින් ලේපයනා, වාදනසන් විස බැස යා වියමෙයිනා. දුනුපොල් කට්ටේ මඩ, ඉරමුසු මුල්, බඩකහාල සම ප්‍රමාණ වලින් ගෙන ගවමුත්‍රෙන් අඹරා පත්තෑය දෂ්ට කළ මුඛයේ ආලේප කිරීමෙන් පත්තෑය විස නැසී යන බවයි මෙයින් කියවෙන්නේ. දරුවන් නොවදනා අඟනුන්ගේ කැවුතු, ගුරුකම් කපමිනා කොළමින් හාද යුතු. එරුසින් කෙටුගෙනා පැසදුන් පෑම මතු, දුරුවෙන් විසගතා සතපති යා පැවතු. වදකහාල, දෙහිගැට සහ කොළ කොටා තම්බා එයින් නගෙන දුම පත්තෑ දෂ්ට මුඛයට ඇල්ලීමෙන් පත්තෑ විස පැහැල යනවා. නොවදනලියන් හෙළුවෙන් යන්නේ මගුලේ, කොටමින මෙයින් පැසවන්ගින්නේ ජලේ. දුමදුන සොඳින් මුකතැන් ලන්නේ අපලේ,
දසතින තදින් ගෝනුසු විස යතිම එකයි. ගෝනුස්සෙත් දෂ්ට කළොත් ගෝනුසු විස නසන්න ගන්න පුළුවන් බෙහෙතක් තමයි මේකෙන් විස්තර කරන්නේ. වදකහ, නිකකොළ, මුගුල් කරඳ කොළ සමසේ කොටාගෙන තම්බා ගන්න. ඊට පස්සේ ගෝනුස දෂ්ට කළ දෂ්ටමුඛයට එම දුම් ඇල්ලීමෙන් ගෝනුස විස දුරු කරගන්න පුළුවන්. තවත් ගෝනුස විසට ගන්න පුළුවන් බෙහෙතක් මේ විදිහට තියෙනවා. කසනලියන් අල්ලා දියාගන්නේ සමන කෙටුන් කොල්ලා පැස වාගන්නේ. දසත මෙදුන් හොල්ලාමුක ගාමින්නේ වසන තදින් ගෝනුසු විස බැස යන්නේ. කහමිලිය නිදිකුම්බ සහ කොල්ලක් කොළ සහමුලින්ගෙන කොටා තම්බා ගෝනුසා දෂ්ට කළ මුඛයට එම දුම් ඇල්ලීමෙන් ගෝනුසු විස බැහැල යනවා. ඉතා උග්‍ර ගෝනුසු විසකද සිදු කරන ප්‍රතිකාරයක් ගැනත් මේ විදිහට සඳහන් වෙනවා. දුමයට ඉන්න කළු වඳ ගෑනි සුළුබුරු සමකොට මදුනව අඹරා ලේප කෙරු. ගිතලට සමකර මී පැණි කෑමසරු මෙලෙසට කර ගෝනුසු විස වේදුරු. වියන්දුඹුළු, වදකහාල, සාරණ මුල් මී පැණියෙන් අඹරා දෂ්ටමුඛයේ ආලේප කරන්න. ඒත් එක්කම මී පැණි සහ ගිතෙල් සමවගෙන කෑමට දෙන්න. මේ උග්‍ර ගෝනුසු විසක් වුණත් බැසී යන බව තමයි වෙද පොත්වල සඳහන් වෙලා තියෙන්නේ. ඇඳුන් සදා නැකතට දෙති මුනිසරණා මුදුන් කවා විනකට වන මුතුරු වෙනා. බැඳුන් ගවා ලිකුවෙන් නැහැ තුල් දසනා රැඳුන් මුකේ විස බැසයයි විකසකිනා. ඇහි තුල්ල දෂ්ට කළොත් විස බැසී යන්න කරන ප්‍රතිකාරයක් තමයි මේකෙන් කියවෙන්නේ. අපුදලු, බුලත්දලු, බුත්සරණදලු, දෙහිදලු සමවගෙන දෙහි ඇඹුලින් අඹරා දෂ්ට මුඛ මතු පිටස බැඳීමෙන් ඇහිතුල්ලගේ විස ඉතා ඉක්මනින් බැස යන බවයි මේකෙන් කියවෙන්නේ. සියලුම සර්ප විසට පොදුවේ කරන්න පුළුවන් ප්‍රතිකාර ගැනත් ලියවුණු වෙදකට රාශියක් අපට ඒ වෙද පරම්පරාවල වලින් හමු වෙනවා. ඊළඟට බලමු සියලු විස නැසෙන්න භාවිතා කරන ප්‍රතිකාර මොනවද කියලා. අරන් නිසා දෙවගේ පොඩි කළු අයියා හොඳින් කොටා තම්බාමුතු රෙන් හයියා. මෙදුන් මුකේ පවරා වෙල මින්දයියා සපුන් විසේ මරණා මුගටින් කයියා. හරංකහ හීංගරක්ත මහාරක්ත සහ මුඩින් කොටා දෂ්ට කළ මුඛයට දුම්මල්ල. ඊට පස්සේ ඒ රොඩු ටිකම අමරා බැඳීමෙන් සියලු සර්ප විෂ නැති වී යන බවයි කියවේ. සර්ප දෂ්ටනයකදී එම විෂ බඩට ගියොත් ඒ විෂ නැති කරගන්න පුළුවන් ප්‍රතිකාරයක් තමයි මේකෙන් කියවෙන්නේ. දෙක කුංජා පන්නුසතරු නිගි කැවුතු ලකසර්පී කිරයින් මතු සම එකතු. හැකදෙන් මේ කැක්කුම් බඩ විස පැවතු නිකපසු සැම විපසාමින් නොවේ මතු. එලෝලින්ද, රතුවලින්ද කොළයුස, ඕමාරිකා මදයුස, ගිතෙල්, තනකිරි, මී පැණි සමසමවගෙන බීමට දීමෙන් බඩට ගිය සියලුම සර්ප විස බැහැල යනවා. 80 කුලයේම සර්ප විසට භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයක් වෙදගැටයකින් මේ විදිහට දක්වලා තියෙනවා. මලුත් මුලුත් කොලත් පොතුත් 900ක් නෞෂධගෙන නකදාගෝ බලත් සමග නිවැරදි වේ හැටි දැනගෙන. දෙමට දරින් කැඳ පිසගෙන සර්පයන්ට සිහි නැතිවන 80 කුලක් සර්ප විසට සැක නොවදෙන් විස නැතිවන. නවසිකහේ මල් මුල් කොළ පොතු සහ ගොඩේගෙන කොටා මිරිකා තනහාල් සම කැඳවයා විතෙල් දමා දීම 80 කුල සර්ප විසටම යහපත් බව මෙහි අදහසයි. මේ කවියේ තියෙන විදිහට කැඳ උයද්දි දෙමට දර භාවිතා කළ යුතුයි. නකදාගොබ්බල කියලා කියන්නේ නියපොත්ත වදින ප්‍රමාණයට ඇති ලපටි බොඩයට. සතර දෙනයි මගේ සහෝදරින්නේ පිරස කපාලයි අඹරා ගන්නේ. බවලත් අය රුසි වරුණේ අසන්නේ සියලු විසට පොඩිලා අල්ලන්නේ. සියලු විසටම ගන්න පුළුවන් තවත් ප්‍රතිකාරයක් තමයි මේකෙන් කියලා තියෙන්නේ. එලපිටවක්ක, රතුපිටවක්ක, කෝවක්ක, මීමිනි කෝවක්ක, තාදික්ක යන සියල්ලම රැගෙන දෙහි ඇඹුලින් අඹරා ගෑමෙන් සියලුම විස නැසී යනවා. උතේ වඩන ඖෂධ අහපන්නේ කටේ වටට ඇති දේ දැනගන්න. පිටේ පටත් සහ මුලයෙන් ගන්නේ රටේ නොකිය හීනටි හාලෙන්නේ. දත් කැටියා සහ මුලින්ගෙන කොටා මිරිකා හීනටි හාලෙන් කැඳව යාදීමෙන් සියලු සර්ප විසට යහපත් බව තමයි මේ කවියෙන් දක්වලා තියෙන්නේ. විජයගේ අඹුව අල්ලාගෙන මුල්ද කොළ එයින් කැඳ පිසින හීනෙන් ඇටහාල.
නොගෙන අඟපදේ සඳහන් කළ සකල ඉගෙන ගනු ලදේ පුත්තල මේ විපුල. වැල්රුක් කත්තන මුලේ පුතු සහ කොළ කොටා මිරිකා හීනටි හාල් දමා කැඳ උයාදීමෙන් සියලු සර්පවිෂ නැසී යන බවයි මෙයින් අදහස් කරන්නේ. මේ හතරවන පේළියේ පුත්තල මේ විපුල කියලා කියන්නේ ලුණු වල. තුන්වන පදයෙන් කියවෙනවා නොගෙන අගපදේ සඳහන් කළ සකල කියලා. ඒ කියන්නේ අගපදේ තියෙන ද්‍රව්‍ය ගන්න එපා කියලා. ඒ කියන්නේ මේ කැඳ උයද්දී ලුණු නොදමා උයන්න කියලා තමයි මේකෙන් කියලා තියෙන්නේ. තන මිරිකා හොඳ හැතිනා මේ හැමකල් විගසමනා පිසතනලා කැඳට ගිතේ. ලෙඩට සනා නෝ පෙරලා දෙනු ඇතිකල් දිවිහරකා දුතු පැනලා නයිවිස බොල්. කිරියගුණ සහමුලින්ගෙන කොටා මිරිකා තනහාල් දමා කැඳ උයා ගිතෙල් දමා හැකිතාක් බීමට දීමෙන් නාගවිෂ ඇතුළු සියලු සර්පවිෂ දිවියක දුටු හරකුන්ගෙන් පැන යන බවයි මේකෙන් කියවෙන්නේ. සතරක් එකතු වූ නම දැනගන්නේ නැකත් කියන අය එක් කරගන්න. වල්ල තිබූ සිද්ධි ගුරුද ගන්නේ මලවා බැඳ හැම විස බැස යන්නේ. ඊරස්සපලු නිවිති නෙරෙන්චි සමප්‍රමාණයෙන්ගෙන කොටා මලවා බැඳීම. සියලුම විස බැස යන බවයි මෙයින් දැක්වෙන්නේ. නයි පොළඟුන් කෑ වාදුතුවෝතින් ජාතක දරුවගේ බෙල්ල කපාපා. ඉරසඳ දෙදෙනා වනේ දමාපං මෙකී විසට දෙසි ඇඹුලෙන් දීපං. පොල්ලම්පල ඉරමුසු සස්සඳ සම්ප්‍රමාණවලින්ගෙන කොටා මිරිකා දෙහි ඇඹුල් තමා බීමට දීමෙන් නයි පොළඟුන් දෂ්ට කළ විස පවා බැස යන බවයි මේ කවියෙන් අදහස් කරන්නේ. සියලුම විසට ගන්න පුළුවන් තවත් ප්‍රතිකාර විදියක් ගැන තමයි ඊළඟට කියන්න යන්නේ. මේක ඊටමත් අගනා රහස් බෙහෙතක් විදියට තමයි පොත්වල හඳුන්වලා තියෙන්නේ. සපුන් විපසහි සපුපස්සග දෙහි ඇඹුලෙන් යොදත් නිසඟ. මේ බෙහෙත මගේ ඇඳුරු නිසඟ සිතුමෙනකයි කීයත අගන. සස්තන්ද වේලේ පංචාංගයේ කොටා මිරිකා දෙහි ඇඹුල් සමග බීමට දීමෙන් සියලුම විස නැසී යන බවයි දක්වලා තියෙන්නේ. දිඹුල කොටා හෙළුවෙන් නන දිය කිරිලා සියල පවා සිඳිමින් පැනගෙන නිමලා. ගිතෙල යසා සිත මතු සම කර යොදලා නකුල දුටා පනිමින් විස යයි යුගුලා. කොට දිඹුලා කොළපොතු නික කොළපොතු දිය කිරිල කොළපොතු කොටා මිරිකා කකාරවාගෙන නිවා ගිතෙල් මී පැණි සීනි සමග දීමෙන් මුගටියන් දුටු නයින්ෙන් විස ශරීරයෙන් පැන යන්නේ කියලා තමයි මේ කවියෙන් කියලා තියෙන්නේ. විශේෂයෙන් මේ කියන සර්පවිෂයට අදාළ ප්‍රතිකාර සඳහන් කරලා තියෙන නිසා ඒවා උපයෝග කරගෙන තියෙන්නේ දෂ්ට කළ සර්පයා හඳුනා නොගත් අවස්ථාවලදී භාවිතයට ගන්න. රෝගියාගේ ලක්ෂණ සහ දෂ්ට කළ ස්ථානය ගැන පරීක්ෂා කිරීමේදී සර්පයා හඳුනා ගැනීමට හැකියවත් ඒ සර්පයන්ට අදාළව ඇති ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කරන්න හැකියි. ඒත් නිශ්චිතවම හඳුනා ගැනීමට නොහැකි නම් පොදුවේ සියලු විෂ නසන ප්‍රතිකාර ක්‍රමයකට යන්න සිද්ධ වෙනවා. යම් අවස්ථාවල ඉතා උග්‍ර විෂක් ඇති සර්පකව දෂ්ට ගන්න පුළුවන්. රෝගියා හැසිරෙන විදිය අනුව ශරීරගත වුණු විෂෙහි ප්‍රමාණය හඳුනා ගැනීමට හැකියාවක් තිබුණා. ඒ වගේ අවස්ථාවල භාවිතා කරන්න පුළුවන් ඉතා උග්‍ර විෂ පවා සමනය වන ප්‍රතිකාරයක් ගැන තමයි මේ දැක්වෙන්නේ. බිලල් පුදින අය වයි කුන්ටා දෙවගේ සියල් සුදට කොටලා යුසගෙන සම්පති. සහල් උළුව දෙජිරාමිට බැගින් නගේ ගිතෙල් සමග දෙනු සපු විස යාය දගේ. උප්පමේනිය ගැටතුඹ සහමුලින්ගෙන කොටා උළුහාල් කළුදුරු සූදුරු සමග කැඳ උයා ගිතෙල් දමා දීමෙන් උග්‍ර සර්පවිෂ පවා සමනය කරන්න පුළුවන් බවයි මේකෙන් කියවේ. කරවලා සහ මාපිලා කියන්නේ උග්‍ර විෂ සහිත සර්පයන්. කරවලෙක් සහ මාපිලෙක් දෂ්ට කළොත් ඒ විෂ නසන්න ගන්න පුළුවන් බෙහෙතක් මේ විදිහට සඳහන් කරලා තියෙනවා. කරමාපිල් කෑ විෂ දුටුවෝතින් බුරුන්ගේ රස දිව කකුල කපාපා. වැදූ මවගේ ළම තිරස කටාපං කරමාපිල් විස දුරු වේ සැනකි. බුරුල්ල කොළ සහ මුල් තනහාල් සමග අඹරා ගෑමෙන් සහ එයම තනකිරි සමග බීමට දීමෙන් කරවැල් මාපිල් විස බැස යන බව මෙහින් කියවේ. සර්ප දෂ්ටනයකදී බොහෝ විට සිදුවන දෙයක් තමයි විස සමගෙන ඉදිමු. ඉතින් මේ විස ඉදිමු නැති කරගන්න භාවිතා කරන බෙහෙත් වෙදගැට තුලින්ම මේ විදියට හමු වෙනවා. දුදනදනාගේ හිසගෙස් අරගෙන නොමුලා තරහට තව මදිද පිටපට හම ගහලා කිවුලෙන් කනු බැරිය පුත්තල මෙන් පැනලා මලවා බඳින් මහතුන් ඇත හීන් වෙලා
යක්පනස්ස සහමුඩින්ගෙන කහලුණු දමා කොටා මලවා බැඳීමෙන් උණ කටුවක දෂ්ට කිරීමෙන් නැතිවන විෂයෙන් වූ ඉදිමෝ බැසිය. ඉදිමුවට ගන්න පුළුවන් තවත් වැදගැටයක් තමයි මේ කියන්න යන්නේ. උඹස් අලත් දුමයට බැඳ ඉන්න කලු වලස්තුමෙන් ගජසවනා කන්දමුණ මිනිස්මුවෙන් අඹරාදල මුකේයිලු නොබැස්ස සම විසයිදමුන් යායගල. උඹස් ආස්මි වියන්දුඹුළු කළුහපරලාල නරමුත්‍රයෙන් අඹරා ගෑමෙන් විසහා ඉදිමුන් නැසී යන බවයි මේකෙන් කියවේ. ඔක්කොම දිලිසෙන මුල් අරගන්නේ අක්කා වැඩිමල් කහලුණු ලන්නේ. මුක්කරනාහේ ලුණුලාගන්නේ ඔක්කොම ඉදිමුන් බසිති බොලන්නේ. කෙසෙල්මුල් කෙසෙල්මුවෙන් වටනු මල් සහ කෙසෙල්මුවේ වහල් එක තරමටගෙන කහලුණු තමා කොටා මලවා බැඳීමෙන් සර්පවිෂයනු සියලුම ඉදිමුන් බැසියන්. දෙළුම් ගෙඩිය ගස අරගෙන පොත්තේ ලුණෙන් කසාවට එම ලෙස ගත්තේ. රණෙන් වරාවට මෙලෙස කැමැත්තේ වනෙන් කොටා බඳු ඉදිමුන් නැත්තේ. දෙළුම් ගෙඩිය පිටපොත්තයි පුතුයි රණවරාකුලයි පුතුයි කහලුණුලා කොටා මලවා බැඳීමෙන් සියලු විස ඉදිමුන් බැස යන බව මෙන්ගෙන් දැක්වෙනවා. සර්පවිෂයේදී ඇතිවන විස උරන්න බඳින්න පුළුවන් බෙහෙතක් මේ විදිහට දක්වලා තියෙනවා. උඩින් යන්න මම සලුව අඳිනවා මහ පැටැඟිලි මගේ දෙපය ඉරෙනවා. පොළොව යටින් මහ මිර මතු වෙනවා බැඳපන් මලවා විස උරවනවා. උඩවැඩියා කපුමල් වල්ලෙඟුරු විසදූවිලියා අබර කහලුණු දමලා කොටා මලවා බැඳීමෙන් සියලු සර්පවිෂ උරන බවයි මේකෙන් කියවේ. සර්පවිෂයේදී ඇතිවන විස මූර්ජාවට භාවිතා කළ බෙහෙත් මේ විදිහට දක්වලා තියෙනවා. උත්පල වන්නා විසමරමින්නේ සිදුහත් ගෙන්නා තෙල් සිඳිමින්නේ. ඉසුරුගෙන තිනා එය ගැටමින්නේ කළහොත් නස්නා ගිය පන එන්නේ. පල්මානික්කම් විසමරා අපතලින් රුද්‍රාක්ෂ කෙඩි ගලගා ඒ සමග නස්න කිරීමෙන් විස මූර්ජාවී සිටියා යලි පන එන බවයි එකෙන් අදහස් කරන්නේ. අර්ජුනාගේ හමගසලා පහවණු වැල ඉද්දමුලා කසාය කර පාන කළා මුර්වා කොයි ගියද බලා. කුඹුක්පොතු විනිවැල්කට ඉද්දමල් කසාය සිඳ පානය කිරීමෙන් මූර්ජාව සංසිඳන බවයි මේකෙන් කියවෙන්නේ. පොළොන් දස්තනයකදී ඇතිවෙන්න පුළුවන් තත්ත්වයක් තමයි කතා කර ගැනීමට අපහසු වන ගොළු බව සහ ඉක්කා ගැසීම. මේ ගොළු බවයි ඉක්කාවයි නසන්න භාවිතා කරපු බෙහෙතක් තමයි මේ දැක්වෙන්නේ. කළු සුදුවන් උල් හැඩසතු බඩු සඳනා අලු කරමින් වැඩි රසකුට ගට කෙලිනා. ගොළු මුසයෙන් ඉකි ගැසු විට විටද දෙනා මුළුන ගැසුත් පොළඟුන් විස දුරු කරනා. ඉත්තෑකුරු දවාගත් අලු උක්කකුරු සහ ගිතෙල් සම කලවම් කර ලේහ කිරීමෙන් පොළොන් විසෙන් නිසා ඇතිවෙච්ච ගොළු බව සහ ඉක්කාව නැසී යන බවයි ඒ කවියෙන් අදහස් කරලා තියෙන්නේ. මේ වගේ ඉතාමත් රසවත් වූ වැදගත් කවි රාශියක් මේ පාරම්පරික පොත්පත්වල සහ පුස්කොළ පොත්පත්වල දකින්නට ලැබෙනවා. ඒ අතරින් තවමත් තෝරා බෙදා ගැනීමට අපහසු වූ වැදගත් රාශියක්ම පවතිනවා. කලින් සඳහන් කළා වගේ මේ වැදගත් තුල ඇතුළත් වෙලා තියෙන්නේ පාරම්පරික වැදගමේදී භාවිතා කළ සහ ප්‍රත්‍යක්ෂ වුණු ඖෂධ වට්ටු. මේවා සායනිකව සනාථ වුණාට පස්සේ තමයි මේ බේත් තම පරඹුරට දායාද කිරීම වෙනුවෙන් වැදගත්කකින් ලියවිලා තියෙන්නේ. මෙහි ඇති විශේෂ කරුණ තමයි සිංහල සාහිත්‍යයෙන් පෝෂණය වුණ පෙළ ජීවක පරපුර සතුව තිබුණු නිර්මාණශීලී හැකියාව. සාමාන්‍ය ව්‍යවහාරයට දෙවන අර්ථයක් දෙන්න. ඒ කවියකට නගන්නත් අපේ පැරණියන් සතුව තිබුණු අපූර්ව හැකියාව මේකෙන් පැහැදිලි වෙනවා. ඒත් එක්කම වුන් වෙදකමට පමණක් නොව සෞන්දර්යයට ඇලුම් කළ බවක් මෙයින් පෙනී යනවා. පාරම්පරික වෙදකම යනු විද්‍යාවත් වෘත්තියක් පමණක් නොව අපේ පැරණි ජීවක පරපුර සතුව හැකියාවන් දක්ෂකම් සහ නිර්මාණශීලීත්වයන් ඉතා හොඳින් පෙන්눔 කරන පුළුල් සහ ගැඹුරු විශේෂ ශේෂ්ත්‍රයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අභාවයට යමින් පවතින මේ පාරම්පරික දැනුම සතු තවත් තොරතුරු රැගෙන තවත් වීඩියෝ එකකින් හමු වෙන්න. මේ වීඩියෝ එකෙන් යමක් ගත්තා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඒක අපිට දාන්න. ඉතමිතුරන්ටත් මේක බලා ගන්න පුළුවන් වෙන ෂෙයා කරන්නත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තෙරුවන් සරණයි. වරාදොලේ වෙදගෙදර පරපුරෙන් පැවතෙන හෙළ වෙදකමේ මහිමය